ජේ විදුලි බලාගාරයේ ලංකා විදුලි මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය නියෝජනය කරයි. සැප්තැම්බර් 4 වෙනිදා ඉඳලා මේ වන විට මාසයක් පුරාවටම අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සියලුම වෘත්තීය සමිති එකතු වෙලා ලංකා විදුලි බල මණ්ඩලයේ මේ විට පැවැත්වෙනවා. ඒකෙදී අපි ඉල්ලන්නේ ඒ කියන්නේ රිෆෝම් එකක්. ඒ කියන්නේ ට්‍රිලියන 1.4ක වගේ ලොකු ඇසෙට් එකක් 22000ක වගේ සේවකයෝ සංඛ්‍යාවක් ඉන්න ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිසංස්කරණය කරන ක්‍රියාවලිය නිවැරදිව හා නීත්‍යානුකූලව අනපනත් අනුව තියෙන පිවිතරයන් අනුකූලව ඒක සිදු කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම. ඒ වෙනුවට බලධාරීන් කරන්නේ විදුලි බල මණ්ඩලයේ ඉන්න සේවකයෝ මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ඒ කියන්නේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට විරුද්ධ මත දරන පිරිසක් වශයෙන් හුවා දක්වන්න හදනවා සමාජය ඇතුලේ. නමුත් පැහැදිලි වශයෙන්ම සැප්තැම්බර් 29 වෙනි දින ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා මාලදිවයින කලාපයේ අධ්‍යක්ෂක මිස් ජොනි සිම්සන් විසින් විදුලි බල මණ්ඩලයේ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ගරු උදයංග හේම්පාල මහතාට යවූ ලිපියේ පැහැදිලිව සඳහන් වෙනවා ඒ සියලුම වෘත්තීය සමිති සමග සාකච්ඡාවෙන් අනතුරුව පැහැදිලිව රජයට දැනුම් දීලා තියෙනවා වෘත්තීය සමිති සියල්ලම මේ අවස්ථාවේ ප්‍රතිසංස්කරණයට පක්ෂපාතී වන නමුත් ඒ සඳහා ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී සේවකයන්ගේ අයිතීන් පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව සහ පනතේ තියෙන විධිවිධාන ප්‍රකාරව ඒ දේවල් නියමිත පටිපාටියකට අනුව ක්‍රියාත්මක කරන ලෙස රජයට නිල වශයෙන් දැනුම් දීලා තියෙනවා. ඒ අනුව අපිට පේනවා රජය විසින් හුවා දක්වන මේ මතවාදය බොරුවක් බව. ඒ කියන්නේ විදුලි ප්‍රතිසංස්කරණ වලට පක්ෂපාතී වාතාවරණයක් තියෙද්දි ඒ ක්‍රියාවලිය නියමිත ආකාරයට සිදු කරන්න කියලා තමයි අපි ජනාධිපතිතුමා ඇතුළු සියලුම බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ. දැන් මේ විදිහට තවදුරටත් අපේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගැන අවධානය බලධාරීන් ලබා දෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා මේක ජනතාවට හානියක් නොවන ආකාරයට තවදුරටත් අපි ඊළඟ අධිරයකට යන්න. ඒ අනුව අපි සමුදා ඉඳලා බලශක්ති අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ PSRS කියන්නේ විදුලි ශාස්ත්‍රීය ප්‍රතිසංස්කරණ කමිටුවේ නිලධාරීන් සමග සහ සභා ලංවීම සභාපතිවරයා සමග ගනුදෙනු කිරීම සහ සාකච්ඡාවලට සහභාගී වීම පිළිබඳව තීරණයක් ගන්න සමුදා ඉඳලා අපිට සිද්ධ වෙන්න පුළුවන්. ඒ අනුව අපි අන්තිමටත් ඉල්ලන්නේ දැනටත් අපි කිසිම ජනතාවට කිසිදු අවහිරයක් වෙන කිසිම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාවලියක් අපි කරලා නැහැ. ජනාධිපතිතුමා ඇතුළු සියලුම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මේ ට්‍රිලියන 1.4ක ලංකා විදුලි බල මණ්ඩලයේ වත්කමක් තියෙන 22000ක් වගේ සේවකයෝ ලොකු පිරිසක් ඉන්න ආයතනයක් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩමුඩිය කරන්නේ නැතුව නියමිත අනපනත්වල සහ අපිට ලබා දීලා තියෙන අධිකරණ තීන්දුව ප්‍රකාරව ලැබිය යුතු වරප්‍රසාද රැකගනිමින් ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය වශයෙන් අපි ඉල්ලා සිටිනවා.